අයිබෝවන් සුබ දවසක් වේවා හැමෝටම. ලංකාව තුළ පටක රෝපණය ගැන කතා කරන්න පටක රෝපණ තාක්ෂණය නියැලෙන්නේ පුද්ගලික ආයතනයෙන් මෙන්ම පුද්ගලීය විදිහට අපි ලොකු කැපකිරීමක් ලොකු මහන්සියක් දරනවා. ඉතින් මේ පිළිබඳව අපේ මහන්සිය අප කැපකිරීමට නිසි වටිනාකමක් ලැබෙනවද? ලැබුණද? මේක තමයි අද සමාජයේ ඉස්සරහා තියෙන ලොකුම ප්‍රශ්නය. විශේෂයෙන්ම අපේ විද්‍යාගාර තුළ එදිනෙදා විවිධ පර්යේෂණ සිදු වෙනවා, නව නිෂ්පාදන බිහි වෙනවා, ඒ වගේම නව නිර්මාණ බිහි වෙනවා. ඒ විතරක් නෙමෙයි විශාල තාක්ෂණික ශිල්පීන් ප්‍රමාණයක් සමාජයට දායාද කරනවා. හැබැයි මේ හැම දෙයක්ම කරද්දී නියම සමාජ වගකීම රාජ්‍ය අංශය හරහා අපේ අංශයට ලැබුණායිද කියන ප්‍රශ්නය අපිට මේ වන විට ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම අපේ පටක රෝපණ ක්ෂේත්‍රයේ අයිති වෙන්නේ මොන අමාත්‍යාංශයටද? මේකට වැඩ කරන්නේ කවුද? මේ වෙනුවෙන් කැප වෙන්නේ කවුද කියන ප්‍රශ්නාන්තය තියෙනවා. කිසිම කෙනෙකුට මේ පිළිබඳව කතා කරන්න උවමනාවක් උනන්දුවක් තිබුණාද කියන ප්‍රශ්නේ තියෙනවා. මම නම් දැක්කේ නැහැ මෑත කාලේනව මේ පිළිබඳව කතා බහ කරන මාතෘකාවක් ගොඩනගෙනවා. නමුත් කෘෂිකර්මාන්තයේ පිළිබඳව විශේෂ අවධානයක් දෙනවා නම් මම හිතනවා පටක රෝපණ තාක්ෂණය කියන්නේම ඒ තාක්ෂණය තුල තියෙන ප්‍රධානම අංග ලක්ෂණයක්. මීට මාස කිහිපයකට පමණ පෙර ආතුව අපේ පටක රෝපණ විද්‍යාගාර කරන විද්‍යාගාර එකමුතුවේ කණ්ඩායමක් විසින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මේ පිළිබඳව අදාළ නිලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වුවා. මේ තාක්ෂණික ගැටලු වගේම අපිට තියෙන ගැටලු निराකරණය කරගන්න, මේ ශාස්ත්‍රය තුළ තියෙන විශේෂිත ගැටලු වෙනුවෙන් විසඳුම් හොයාගන්න. ඉතින් එදා සාර්ථක සාධනීය සාකච්ඡාවක් සිදු වුණත් මේ සාකච්ඡාව ඉදිරියට කරගෙන යන්නට රාජ්‍ය මැදිහත් වීම මොන ආකාරයෙන් ලැබෙනවද කියන ගැටලුව මේ වන විට ඇවිල්ලා හමාරයි. ඉතින් මං හිතන්නේම මේ වීඩියෝ එක කරන්නේ නැවත මතක් කිරීමක් කරන්න. අපේ පටක රෝපණ තාක්ෂණ ක්ෂේත්‍රය තුළ විශාල ගැටලු ටිකක් තිබෙනවා. අපි එදා කතා කළකත් පරිදිම ඒ ගැටලු ටික අදටත් එහෙම්මම එතනම තියෙනවා. තාම එකක්වත් විසඳෙලා නැහැ. අපේ කවුරුවත්ම ආධාරය ඉල්ලුවේ නැහැ. අපේ කවුරුත්ම විශේෂ වාසි ඉල්ලුවේ නැහැ. මේ රාජ්‍ය මැදිහත් වීම තුළ ඉතා පහසුවෙන් විසඳලා දෙන්න පුළුවන් කරුණු කාරණා ටික විසඳලා අපිට අපනයන වෙළඳපොළට යන්න අවශ්‍ය කරන ඉඩකඩ හදලා දෙන්න කියන යෝජනාව සහ ඉදිරිපත් කිරීම තමයි එදා කෙරුණේ. නමුත් මේ වන විටත් ඒකට අවශ්‍ය කරන මැදිහත් වීම නොවීම නම් සැබවින්ම කනගාටුවට කාරණාවක්. ඉතින් විශේෂයෙන්ම පටක රෝපණ තාක්ෂණ පිළිබඳව කතා කරන සමූහයක් විදිහට අපිට සමාජ වගකීමක් තියෙනවා වගේම මේ පිළිබඳව වග කියන ආයතන වලට රාජ්‍යමය මැදිහත් වීම ලබා දෙන්න ලොකු වගකීමක් තියෙනවා. මම හිතනවා මේ ආයතන දෙක එකට එකතු වුණොත් අපිට ලොකු ගමනක් යන්න පුළුවන් වෙවි කියලා. විශේෂයෙන්ම මේ වන විට යම් යම් කොළ එළි දැල්වෙමින් තිබෙනවා. අපිට මේ පිළිබඳව බලාපොරොත්තු තබා ගන්න විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙන හැඩ හුරුවක් පේන තියෙනවා. මේ පිළිබඳව බලාපොරොත්තු තියාගන්න. නමුත් මේ දේවල් නිසියාකාරව සිදු වෙනකන් ඒ පිළිබඳව විශ්වාස කරන්නට තරම් අපි සැදී පැහැදී නැහැ. මොකද අතීතයේ ලබාගත් අතීතයේ උගත් පාඩම් තුළ අපිට තියෙන්නේ අඳුරු මතකයක් සහ අඳුරු ඉතිහාසයක්. ඒ ඉතිහාසය තුළ උගත් පාඩම් නිසා වෙන්න අපි බලාපොරොත්තුෙන් ඉන්නවා ඒ වැරද්ද නොවි මේ වර ඒ වැරද්ද නිවැරදි වේවි කියලා. ඉතින් විශේෂයෙන්ම මම හිතන්නේ මේ පිළිබඳව අවධානය දෙන්න ඕන ඒකම අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය වගේම විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශයට ලොකු වගකීමක් තියෙනවා. මේ තාක්ෂණයත් එක්ක ගැටෙන, මේ විද්‍යාවත් එක්ක ගැටෙන මේ විෂයට මැදිහත් වීම සහ අවශ්‍ය පහසුකම් ලබා දෙන්න. බාධාවන් රැසක් තියෙනවා. ඒ වගේම අභියෝග රැසක් තියෙනවා. මේ වෙලාවේ මේ අභියෝග ටික පෙළගස්වගෙන මේ බාධාවල් හඳුනගෙන තමයි අපි ඉන්නේ අපේ ඉදිරි පියවර ඊළඟ පියවර යන්න. ඉතින් මා විතරක් නෙමෙයි අපිත් එක්ක විශාල කණ්ඩායමක් ඉන්නවා. ඒ වගේම ඒ පිළිබඳව කටයුතු කරන විශාල ආයතන රැසක් තියෙනවා. ඉතින් මම හිතනවා සාමූහික ප්‍රයත්නයක් තුළින් අපිට මේ අභියෝගය අද හෙටම ජය ගන්නට හැකියාව ලැබෙවි. ඉතින් මම හිතනවා තවත් මාස කිහිපයක් යන විට මේ ගැටලු ටික निराකරණය වෙවි. ඒ අපේක්ෂාවත් එක්කම අදට සමගන යන්න ඔයගොල්ලෝ හැම කෙනෙකුටම ජයග්‍රාහී දවසක් ජය වේවා.